අදත් මම උසස් පෙළට දේශපාලන විද්‍යාව කරන ඔබ වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන අයට වැදගත් වේවි කියලා මම හිතනවා. එහෙනම් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ යාළුවොත් එක්ක share කරගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අද මම කතා කරන්න හිතුවේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය නිසා ඇති වුණ සමාජීය ප්‍රතිඵල මොනවද කියන කාරණාව ගැන. ඉතින් මම කලින් වීඩියෝ වල කතා කළා කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ ආර්ථික ප්‍රතිඵල ඒ වගේම දේශපාලන ප්‍රතිඵල ගැන කලින් වීඩියෝ වල මම පැහැදිලි කිරීම් කළා. ඉතින් ඔයාලා මේ වීඩියෝ නරඹුවේ නැත්තම් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ බලන්න කියලාත් මම මතක් කරනවා. අපි බලමු එහෙනම් මොනවද මේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ සමාජීය ප්‍රතිඵල කියලා. මෙහෙම ප්‍රශ්නයක් විභාගයට ආවොත් අපි මුලින්ම කරන්න ඕනේ ඉස්සෙල්ලාම කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා ඉන්න ඕනි. එතකොට ලංකාවේ පරිපාලන කටයුතු වගේම ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමට ගත යුතු යෝජනා හොයලා බලලා ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කරන්න තමයි විලියම් කෝල්බුක් සහ චාල්ස් කැමරන්ව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පත් කරලා එවන්නේ ලංකාවට. ඉතින් මේ දෙදෙනා ලංකාවේ තත්ත්වය අධීක්ෂණය කරලා ඉදිරිපත් කරපු යෝජනා තමයි 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා විදිහට නම් කරනු ලැබුවේ. ඉතින් අපි ඊළඟට මේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය හඳුන්වලා දීලා අපි ඊළඟට යන්න ඕනි මොනවද මේ දෙදෙනා විසින් ඉදිරිපත් කරපු යෝජනා කියලා විස්තර කරන්න. ඉතින් මේ යෝජනා අතරට රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, ඒ වගේම ඒකීය පාලනයක් ඇති කිරීම, විධායක සභාවක් පිහිටෙව්වා, විවස්ථාදායක සභාවක් පිහිටෙව්වා, ඒ වගේම රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කළා, ඒකීය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළා, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පුළුල් කළා, ආණ්ඩුකාරවරයාගේ බලතල සංශෝධනය කළා. මෙන්න මේ වගේ යෝජනා කිහිපයක්ම ඇතුළත් වුණා මේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා අතරට. ඉතින් ඔයාලට මෙතනදී ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට කෙටි ප්‍රශ්නයකට මේ ප්‍රශ්නය ආවොත් එහෙම සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයාලට මේ තැනදී වැඩි විස්තර කිරීමකට ඔයාලා ගියොත් හදිසියෙවත් එහෙම වුණොත් ඔයාලට ප්‍රශ්නයේ වැදගත්ම කොටස හොඳට ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයාලා මේ අවස්ථාවේදී වැඩි විස්තර කිරීමකට යාම එච්චරම සුදුසු වෙන්නේ නැහැ. වේගෙන් අත්අකුරු ලියන්න පුළුවන් කෙනෙකුට නම් තමන්ගේ ඒ පාඩම් කරපු ටික, ඒ තමන්ගේ මතකයේ තියෙන ටික ලියාගෙන යන්න පුළුවන්. ඒත් කාලය ගැන සැලකිලිමත් වෙලා අපි වැදගත්ම කොටස ඊළඟට ප්‍රශ්නයේ වැදගත්ම කොටස තමයි සමාජීය ප්‍රතිඵල ගැන පැහැදිලි කිරීම. අන්න ඒ කොටසදී තමයි අපේ උත්තරය ගොඩාක් විස්තරාත්මක වෙන්න ඕනි. අපි එහෙනම් ඊළඟට බලමු මොනවද මේ කෝල්බුක් කැමරන් සමාජීය ප්‍රතිඵල කියලා මේ ප්‍රතිසංස්කරණය යටතේ සිද්ධ වුණ. ඉතින් මේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය ස්ථාපිත වෙන්න කලින් ලංකාවේ තිබුණේ රාජකාරී ක්‍රමය මුල් බැසගත්තු වැඩවසම් පාලන ක්‍රමයක්. ඉතින් ඒක මුළුමනින්ම සමන්විත වුණේ කුල ක්‍රමය මුල් කරගෙන. ඒ කියන්නේ උප්පැත්තියෙන්ම උරුම වූ සමාජ ක්‍රමයක් තමයි මේ තුල දකින්නට තිබුණේ. ඉතින් මේ කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම සිද්ධ වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල විදිහට හැකියාවන් අනුව රැකියාවන් බිහි වුණා. ඒ වගේම සමාජය සජීවීකරණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි කුල ක්‍රමය අඩපණ වෙන්න ගත්තා. මේ ක්‍රමයත් සමගම සමාජය තුළ පහළ මිනිසුන්ට ඉහළට ඒමට අවකාශය ලැබුණා. ඒ කියන්නේ සමාජ සචලතාවයක් සිද්ධ වුණා. ඉතින් ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයන් ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීමට කටයුතු කිරීමත් සමග විශාල වෙනස්කම් රාශියක් ඇති වුණා මේ සමාජමය වශයෙන්. ඒ නිසා දේශීය මධ්‍යම පන්තියක් බිහි වුණා. ඒ වගේම බ්‍රිතාන්‍ය සුදු කරපටි රැකියා සඳහා ලාංකිකයන් යොමු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ටයි කෝඩ් පළඳින ඒ වගේ රැකියා සඳහා මේ ලාංකිකයන් යොමු වෙන්න ගත්තා. මේ ඉඩම් සම්ප්‍රදාය අනුව වගා කරමින් කටයුතු කරපු මිනිස්සු තමන්ගේ හැකියාවන් අනුව රැකියාවන් සොයාගෙන ගියා.
ඒ වගේම තමයි සිවිල් සේවාවන්ට බැඳුන අය විවිධ ව්‍යාපාරවල නිරත වෙන්න ගත්තා. ඒ වගේම තමයි විවිධ වර්ගයේ රැකියාවන් වගේම පරිපාලන ක්‍රම වර්ධනය වෙන්න පටන් ගත්තා. ගම හා නගරයේ අතර තියෙන පාරතරය බෙදීම තවදුරටත් වැඩි වෙන්න පටන් ගත්තා මේ කෝල් බුක් ප්‍රතිසංස්කරණය හරහා. ඒ වගේම තමයි පන්ති බෙදීමක් ඇති වුණා. මේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම තුළින් පන්ති බෙදීමක් ඇති වුණා. ඉංග්‍රීසි දන්න අය සහ ඉංග්‍රීසි නොදන්න අය කියලා සමාජය තුළ විශාල බෙදීමක් ඇති වුණා. ඉතින් මේකත් සමාජමය අතින් විශාල වෙනස්කමක් සිදු වුණ කරුණක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය සිරිත් විරිත් සාර ධර්ම පිළිගත්තු බටහිර සංස්කෘතිය අගය කරපු ඒ බටහිර සංස්කෘතිය හා බැඳුණු සමාජ ක්‍රමයක් බිහි වෙන්න පටන් ගත්තා මේ කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා සමාජමය වශයෙන්. ඒ වගේම දේශීය උගත් මධ්‍යම පන්තිය බ්‍රිතාන්‍ය විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමු වෙන්න පටන් ගත්ත පසු කාලයේදී එයාලගේ සමහර ඉල්ලීම් දිනා ගන්න, ඒගොල්ලන්ගේ වාණිජ්‍ය කටයුතු සඳහා සමහර ඉල්ලීම් දිනා ගන්න එහෙම ඒගොල්ලෝ උද්ඝෝෂණ ව්‍යාපාරවල එහෙම නිරත වෙන්න පටන් ගත්තා පසු කාලයේදී. ඒ වගේම තමයි මේ ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීමත් සමගම සිංහල බෞද්ධ අධ්‍යාපනය පිරිහෙන්න පටන් ගත්තා. ඉතින් මේකත් සමාජමය වශයෙන් සිද්ධ වුණ විශාල වෙනස්කමක් කියලා පැහැදිලි කරන්න පුළුවන් මේ කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ. ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ක්‍රිස්තියානි ආගම වගේ දේවල් තමයි ප්‍රචාරණය වුණේ වැඩිපුර. සිංහල බෞද්ධ අධ්‍යාපනය ඒ තුළින් පිරිහීමට ලක් වුණා. ඒ වගේම දේශීය සංස්කෘතිය බටහිර සංස්කෘතිය හමුවේ යටපත් වීමක් මේ කාලයේදී සිද්ධ වුණා. ඉතින් ඒකත් සමාජමය අතින් සිද්ධ වුණ විශාල වෙනස්කමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සමාජමය ප්‍රතිඵල රාශියක් 1833 කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා ලංකාව තුළ ඇති වුණා. ඉතින් අවසාන වශයෙන් නිගමනයේ විදිහට ඔයාලට කියන්න පුළුවන් 1833 කෝල් බුක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් පසුගාමී සමාජ ක්‍රමය නවීකරණය කිරීමට අවශ්‍ය පසුබිමක් සපයවනු ලැබුවා වගේම ධනේශ්වර සමාජ ක්‍රමයකට අවශ්‍ය අවකාශය සලසනු ලැබූ ප්‍රතිසංස්කරණයක් ලෙසට කියන්න පුළුවන් මේ ප්‍රතිසංස්කරණය කියලා ඔයාලගේ පිළිතුර අවසන් කරන්න හැකියාව තියෙනවා. අපි තවත් මේ වගේ අනුමාන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ට share කරන්න. ඔයාලට අමාරු පාඩම් තියෙනවා නම් ඒ අමාරු පාඩම් මොනවද කියලා අවසානයේ කමෙන්ට් එකක් විදිහට තියන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඒ පාඩම් මේ විදිහට විස්තරාත්මක විදිහට පැහැදිලි කිරීමක් කරන්න.